ඉතින් ධම්මිකේ වසර 4කට පස්සේ ආපහු එනවා 4 වෙනි කටිනේට. 4 වෙනි කටිනටත් එනවනේ. ආරණ්‍ය හදලා මේ පාරේ මෙහෙම නිවින්නේ අපි ගියේ නේද ධම්මිකේ? ආරණ්‍ය හදලා ප්‍රථම කටිනේ කරේ මේ ගමේ කට්ටිය. ඔව්. දෙවෙනි කටිනේ කරා ආසිරි මහත්තයා. උනේ. තුන්වෙනි කටිනේ කරා මේ අපේ මේ ඉන්නේ කණ්ඩුක මහත්තයයි නංගි. හතරවෙනි ඉතින් මර පිටිපස්සේ ඉන්නේ අපේ සුමාලි නෝනා. ඔයාට බාර දීලා දින හතරවෙනි කටිනේ. ඔව්. ඒක සාර්ථක කරගන්න යන්න තමයි මේ හිත සිතින් කට්ටිය එකතු වෙලා නේද? ඉතින් ඇත්තම කියනවා නම් මේ පාරවල් මුකුත් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. මේ විදිහටම දුෂ්කර ගමන තමයි තිබ්බේ. තාම හතරවෙනි අවුරුද්දටත් ඒ දුෂ්කර ගමන මේ විදිහටම තියෙනවා. ඔව්. සංසාරේ දුක අවබෝධ කරගන්න පුළුවන් මේකෙන්ම. අනිවාර්යෙන්. ඉතින් කටිනේ කරලා කටිනේ කියන්නේ නටමා කුසලකින් එක. අපි පිටිපස්සේ ඉන්න. පංගුවේ කටිනේ කරපු නාන්දි. මොකද හිතෙන්නේ? නේ? ආය ආපස්සට හැරිලා බලනකොට හරිම සතුටක් තියෙන්නේ. කටින ජාලයක ඉන්නේ. තැනක කඩන වින්කම කරා කියන. ඉතින් දැන් ඒ කටින පින්කමේ කිරීමේදී වෙච්ච අර දුෂ්කරතාවය මේ කටින පින්කමේදී වෙනවා. මොකද මේ පාරෙම තමයි අපිට යන්න ඕනේ මේ සංසාර ගමන යනවා වගේම මේ දුෂ්කර ගමනේ. ඉතින් මොකද හිතෙන්නේ? මේ දුෂ්කර ගමනට අභියෝග පිටි මොහොන දෙන්න වෙනව නේද? ඔව්. අපි අභියෝගාව ඒවට නොසලී අවවාද දෙමු කිය. ඔව්. අවවාද අනුශාසනාත් එක්ක නේද? ඉස්සරහට මේ උදව් කරන්න ඉන්නේ කලින් ඉතින් සාර්ථක කරගන්න ඉන්නේ ගමේ කට්ටිය. විදිල්ලගේ ශක්තියයි කැපවීමයි නිසා මම ඉතින් එයාට උදව් කරා. මට පුළුවන් විදිහට. ඔව්. අපි හැමෝම එතන ලස්සන කටිනයක් ඒක. සංසාරික ගමන නිව කරන්න නම් මේ වගේ පින්කම් වලට දායක වෙන්න ඕන. ඒක තමයි සමාලි ඉන්න ඉස්සරහට. මොකද හිතෙන්නේ අද මේ පාර ලොකු දුෂ්කර ගමනක් යන්න තව මාස 3ක කාර්යයක් තියෙනවා නේ කරන්න. අපි සාකිතට උදව් කරමු නේද? ඒක තමයි. සාකිතට උදව් කරමු. ඉතින් කොහොම හරි මේ කටිනේ ලස්සනට පිළිවෙලට වැඩිපුර පිරිසක් ඒ කියන්නේ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ නේද? ධර්ම සාකච්ඡා පවත්වලා මේක ගැන අවබෝධයක් ලබා ගන්න මේ ගමේ මිනිස්සුන්ට අපි හැමෝටම නේ වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සාදුකාරයක් දීලම ප්‍රාර්ථනා කරනවා. බලාපොරොත්තුවක් තියෙනවා සත්‍ය මල්ලි. එයාගේ අම්මගේ ඉස්සෙල්ලාම යෝජනාවක් තිබ්බා මේ මුදල තියාගන්න කටිනයක් කරන්න කියලා. කටිනයක් කරන්න කියලා. ඒ කාර්යය මේ වසරේ සිද්ධ වෙනවා. ඉතින් කොහේ හරි තැනක ඉන්නවා නම් එතුමියටත් නේ අනිවාර්යයෙන් සංසාර ගමන නිමා කරගන්න මේ ශක්තිය ගන්න පින නේද? මේ අපේ දොළ මේ දින දොළ පාර මේ දොළ අයිනේ මේ නේද? මේ වැට අයිනේ සැඟවිලා. අය අපේ පුතාලත් නෑවා. ඉතින් මේ අපේ රහස් ගොඩක් තියෙනවා මේකේ. රහත සැඟවිලා. ඔව් මැනිකුත් තියෙනවා. මැනිකුත් තියෙනවා. ඇත්තටම දුෂ්කර මාර්ගේ මේකේ මම පොඩ්ඩක් මේ දින දුෂ්කර මාර්ගේ. ඔව් මල්ලි මට තව පොඩ්ඩක් වීඩියෝ එක ඕෆ් කරලා ආපහු අපි ගමු වීඩියෝ එක.